හරි. බලන්න. රූපයේ තොරතුරු අනුව BAD කෝණයේ විශාලත්වය අහනවා. මුලින්ම මේ BAD කියන්නේ කවුද කියලා ඔයාලා දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙන්න මේක චුට්ටක් ලොකු කරලා ගත්තොත් එහෙම මෙන්න මේකනේ BAD කියන්නේ. ඒතකොට මේ BAD කෝණයේ විශාලත්වය හොයන්න ඕනේ. ඔයාලට තේරෙනවා මේ මැද තියෙන ගහලා තියෙන AC අයින් කරොත් එහෙම ඔය ABD කියන ත්‍රිකෝණය පාදයක් දික් කරාම සෑදෙන කෝණය තමයි මෙන්න මේ 160යි කියලා කියන්නේ. හරිද? එයා 160යි නම් මෙන්න මෙයා කීයද? මෙයා 20යි. හරිද? 180ක් වෙන්න බෑනේ. එයා 20යි නම් මේ ACD ත්‍රිකෝණේ මේ පාදයට මේ පාදේ සමාන හින්දා ඒවට ඉස්සරහින් ඉන්න කෝණත් සමාන වෙනවනේ. එහෙනම් මෙන්න මේ කෝණෙත් කීයක් වෙනවද? මේ කෝණෙත් 20ක් වෙනවා. මෙන්න මෙතන කෝණේ. ඒ කෝණේ 20යි මේ කෝණේ 20යි කියන මෙන්න මෙතන කෝණේ කීයක් වෙනවද? මෙතන කෝණේ 40ක් වෙනවා. හරිද? ඒ මේ පැත්තට ත්‍රිකෝණයක් දික් කරාම සෑදෙන කෝණය තමයි මේ කෝණය. ඒ කෝණේ 40ක් වෙනවා. ඒ කෝණේ 40ක් නම් මෙන්න මේ කෝණෙත් කීයක් වෙනවද? මෙයත් 40ක් වෙනවා. මොකද ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් එහෙම වෙනවනේ. ඒතර මෙයා 40යි නම් හොඳට බලන්න මෙයාගේ එකතුව තමයි මෙතන 160 වෙන්න ඕනේ. එහෙනම් ඔයා 160න් මෙතන 40 අඩු කරන්න. 160න් 40ක් ගියාම 120යි. මෙතන කෝණේ නම 120යි කියලා. අන්න එහෙමයි හදන්න තියෙන්නේ. හිමින් සීරුවේ මේ ඔය කරන ස්ටෙප් ටික ලියලා හදා ගන්නයි තියෙන්නේ. ඕකේ ස්ටෙප් ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. උත්තරේ දැම්මත් ලකුණු දෙකක් හම්බ වෙනවා මේක කෙටි ප්‍රශ්නයක් හින්දා. හරි. ඒතර ඒක හරි. ඊළඟට බලන්න. ඊළඟට අහනවා 7 වෙනි ගාන. බලන්න 7 වෙනි ගාන. වර්ගමූල 42හි යගේ පළමු සන්නිකර්ෂණයට සෙවූ විට ලැබෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න කියලා තියෙනවා. ඉතින් හරිම ලේසි. 42 එන්නේ 6.3 6.3න් වැඩි කරපුවාමද 6.4 6.4න් වැඩි කරපුවාමද 6.5 6.5න් වැඩි කරපුවාමද ආසන්නම එකක් එන්නේ කියලා බැලුවා නම් හරි. ඊට වඩා ටිකක් මේ කර දැන් මේ ගානේ මම පොඩි එක්ස්ප්ලනේෂන් එකක් කරන්නම්. මෙන්න මේ වගේ අපි ගත්තොත් එහෙම මේ බලන්නකෝ. අපි දන්නවා 42 තියෙන්නේ 36 කියන පූර්ණ කියන්නේ වර්ගමූලයක් තියෙන සංඛ්‍යාවේ සහ 49 කියන වර්ගමූලයක් තියෙන සංඛ්‍යාවේ අතර. එතකොට අපිට තුන් දෙනාටම වර්ගමූල දදා ගියොත් එහෙම 42 වර්ගමූලයේ සෙට් වෙන්නේ 36 වර්ගමූලයේ සහ 49 වර්ගමූලයේ අතර. ඒ කියන්නේ 42 වර්ගමූලයේ තියෙන 6යි 7යි අතර කියලා ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරොත් එහෙම මෙන්න මෙතන අපි දන්නවා 6යි 7යි මැද්ද තියෙන 6.5නේ. එතකොට 6 වර්ගයේ 36 7 වර්ගයේ 49 නේ. ඔයා දන්නවා 42 තියෙන්නේ නිකන් 36යි 49යි මැද්දේ කියන්නේ කොයි වගේ තැනකද? කියන්නේ 42 කියන්නේ 36ට එකතු කරන්න ඕනේ 42 වෙන්න නම් 4යි 6ක් එකතු කරන්න ඕනේ. 42 ඉඳන් 7ක් ගියාම තමයි 49 වෙන්නේ. කියන්නේ ආසන්න වශයෙන් මැද වගේ තැනක තමයි තියෙන්න ඕනේ. මම කියන එක ඔයගලන්ට තේරෙන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් නැවත ක්ලාස් එක පටන් ගත්තට පස්සේ අහන්න මොකද්ද මේ කිව්වේ කියලා. හරි? එහෙනම් අනිවාර්යයෙන්ම නිකන් 6.4 6.5 වගේ අගයක් වෙන්න ඕනේ. මම කෝකටත් කියලා චෙක් කරලා තියෙනවා මුලින්ම 6.3 එන්නේ 39.69යි. හොඳටම මදි. 6.4 චෙක් කරා 40.96යි. මදි. ඊළඟට 6.5 චෙක් කරා අන්න 42.25ක් ආවා. හරි. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට ඔප්ෂන් එකකට තියෙන 6.4යි 6.5යිනේ. 6.4 කියන්නේ 46 ගානක්. 6.5 කියන්නේ 42.25යි. එහෙනම් එතනින් නිතදින්ම අපිට තෝරගන්න වෙනවා 6.5 කියන උත්තරේ තමයි පළමු සන්නිකර්ෂණයට හරි උත්තරේ වෙන්නේ. අර එක්ස්ප්ලනේෂන් ටික වැදගත්. ඒ જાතිය තව ගානක් ඇහුවොත් එහෙම අපිට උත්තර දෙන්න. හරි. ඊළඟට 8. රූපයේ දක්වා ඇති ඝනකාභ හැඩති ටැංකියේ ධාරිතාව ලීටර වලින් සොයන්න කියලා තියෙනවා. බාණ්ඩ එක හදලා තියෙන විදිහ අපි ගත්තොත් එහෙම මොකක් හරි ඝනකයක හරි ඝනකාභයක හරි පරිමාව ගණනය කරන්න පුළුවන් දිගපළල උසෙන් වැඩි කරලා. දැන් ඔය ඝනකාභයේද ඝනකාභයක් නේ. ඒ ඝනකාභයේ දිග මීටර 1යි පළල මීටර 1යි උස මීටර 2යිනේ. ඒතර වැඩි කරලා ගත්තාම පරිමාව වෙනවා 2 ඝන මීටර කියලා. ඒතර එක ඝන මීටරයකට අදාළ ධාරිතාව ලීටර් 1000යි කියලා ගානේ දීලා තිබ්බා. ඔයගොල්ලෝ ගාන බලන්න.
මේ බලන්න මේ ගානේ දීලා තියෙනවා. එහෙනම් මෙතන ඝන මීටර් 2ක පරිමාවකට අදාළ ධාරිතාව වෙන්නේ ලීටර් 2000යි කියලා තමයි එන්නේ. මම ටක් ගාලා කියන්නම් පරිමාව සහ ධාරිතාව කියන එකේ තේරුම මොකක්ද කියලා. පරිමාව කියන්නේ මොකක් හරි වස්තුවක් අවකාශයේ අරන් තියෙන ඉඩ ප්‍රමාණය. හිතන්නකෝ ඔයගොල්ලෝ කෝප්පයක් කියලා. කෝප්පයක් මෙහෙම කෝප්පයක් ඩක් ගාලා මෙහෙම මේස උඩින් තිබ්බට පස්සේ ඒ මේසේ තියෙන පරිසරයේ මේ කෝප්පේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් අරන් තියෙනවා. එතකොට ඒක තමයි පරිමාව කියලා කියන්නේ කෝප්පේ පරිමාව. ධාරිතාව කියලා කියන්නේ ඒ අදාළ කෙනාට පුරවන්න පුළුවන් ද්‍රව ප්‍රමාණයට. වතුර ප්‍රමාණයට නැත්නම් මොකක් හරි ද්‍රව ප්‍රමාණයට. ඒතර ඒක තමයි ධාරිතාව කියලා කියන්නේ. ඒතර ධාරිතාවමයිනේ ලීටර වලින්. එහෙම ගන්න පුළුවන්. අර සම්බන්ධය කලින් දීලා තිබ්බ මේක 9 වසරේ තිබ්බ සම්බන්ධයක්. එයාට 9. රූපයේ තියෙද තොරතුරු අණු x යගේ සොයන්න කියලා තියෙනවා. හරි ඒකෙත් අය පොඩි රූප සරහනක් ඇඳ ගන්න වෙනවා. බලන්න මේක කොහොමද කරන්න කියලා. බලන්න x ගියාගේ නෙවෝනේ මේක හරිම ලේසි. දැන් මෙතන අංශක 90යි නම් මෙන්න මේ කෝණේ කීයද? මේ කෝණේ අංශක 90ක් වෙනවා. හේතුව මොකද්ද? කතිරයක් නේ තියෙන්නේ ප්‍රථමක කෝණවලින්. ඉතින් මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය තමයි මේ x කියලා කියන්නේ. නයි x ගේ උත්තරේ ගන්න පුළුවන්. x සමාන වෙනවා 90 + 40. හරි ප්‍රමේය ලියන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. සමහර කට්ටියට මම මේ ජ්‍යාමිතිය තාම කරලා නැති හින්දා මේ ප්‍රමේය දන්නේ නැතුව ඇති. නමුත් අර ගොඩ කට්ටිය දන්නවා. අපි ජ්‍යාමිතිය කතා කරලා තියෙන හින්දා. ඊට 10 විසඳන්න තියෙනවා x බෙදීම 2 ඍණ 1 සමානයි 5 කියන එක. බලන්න ඒක විසඳලා තියෙනවා ලස්සන්ට. මේ පැත්තේ. හරි මේ තියෙන්නේ x බෙදීම 2 ඍණ 1 සමානයි 5යි. මේ සමීකරණයක් විසඳද්දී මොකද්ද වෙලා තියෙන්නේ කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. වෙලා තියෙන්නේ x කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා දෙකෙන් බෙදිලා ඒ එන උත්තරෙන් එකක් අඩු වෙලා ඒක සමාන වෙලා තියෙනවා 5ට. හොඳට මතක තියාගන්න. මුලින්ම අපි කරන්න ඕනේ මුලින්ම අයින් කරන්න ඕනේ ඔය කියන්නේ x ට පිටින් ඉන්න කට්ටිය. දුරින් ඉන්න කට්ටිය තමයි මුලින්ම අයින් කරන්න ඕනේ. ඒතර x දෙකෙන් බෙදිලා එකෙන් එකක් අඩු වුණානේ අන්තිමට මුනේ අඩු වෙන එකනේ. ඒ අඩු වෙන එක නැති කරන්නේ ඍණ එක එහා පැත්තට අරන් යනවා අපි ධන එකක් කරලා. එතකොට එනවා x යට 2යි නැත්නම් x බෙදීම 2 සමානයි 5යි 1යි 6යි කියලා. එතකොට ඊළඟට බෙදීමේ 2 නැති කරන්න බෙදීම 2 එහා පැත්තට අරන් යනවා ಗುಣ කිරීමේ 2ක් කරලා. එතකොට x සමානයි 6 වරක් 2 12යි කියලා අපිට උත්තරේ එනවා. හරි ආන්සර් එක බලලා ලස්සනට පිළිවෙලට හදා ගන්නයි තියෙන්නේ ඔයගලන්ට. හරි දැන් මේක මම ටොට්ටක් ගාලා යනවා. ඔයගලන්ට ස්ටොප් කරන්න අවශ්‍ය නැහැ නේ. ඔයගලන්ට ඕන නම් වීඩියෝ එක නතර කරගන්න පුළුවන්.